සුබ දවසක් වේවා සෙනෙහවන්තේනි. උත්පත්ති දෙවනි පරිච්ඡේදයේ 19 සහ 20 පදවල දැක්වෙන පරිදි ස්වාමීන් දෙවියන් වහන්සේ උන්වහන්සේ මැව්ව ලෝකයේ උන්වහන්සේ මැව්ව සියලු මුර්ගයන් සහ සියලු ආකාශයේ පක්ෂීන්ද මනුෂ්‍යයා ඉදිරියට පැමිණි වූ බවත් මනුෂ්‍යයා ඒ ජීවමාන සත්වයන් සියලු දෙනාට නම් තැබූ බවත් සඳහන් වෙනවා. ඒ නම් මේ සතුන්ගේ නාම වූ බවත් ඒ සතුන් අතරින් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් කිසිසේත්ම සම්බ නොවූ බවත් සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ මැව්වා ලෝකයේ මනුෂ්‍යයා ඊටාම සුවිශේෂිත වුණා. උන්වහන්සේ ඔහුව උන්වහන්සේගේ ස්වරූපයෙන් සහ සමානත්වයෙන් මැව්වත් මනුෂ්‍යයා අද දවසේ ඒ ඊටාම සුවිශේෂී වූ తত্ত্বය පහළට දමාගෙන දිව්‍ය ස්වරූපය සතෙකුගේ එහෙමත් නැත්නම් පක්ෂියෙකුගේ ස්වරූපයට මාරු කරමින් තමාවම පහත් කරගෙන ජීවත් වෙනවා. මේ කාරණාව තුළ දෙවියන් වහන්සේව මනුෂ්‍යයා විසින් අපහාසයට ලැජ්ජාවට පත් කරනවා. එලෙස නොකර සිටින්නට දෙවියන් වහන්සේගේ දරුවන් වන ඔබ අප හැමටම කරුණාව ලැබේවා. ජීවමාන යේසුස් වහන්සේ ඔබ වහන්සේම දෙවියන් වහන්සේ බව දැනගෙන දෙවියන් වහන්සේට හිමි ගෞරවය පමණක් උන්වහන්සේටම දෙන්න සෑම මිනිසෙකුට කරුණාව දුන මැනව. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්.